ප්‍රබල ආම්ලික සංයෝගයක් වන්නේ SiO2 Cl2O7 MgO Na2O. හරි මේ දීලා තියෙන්නේ ඔයාලගේ අච්චු පොතේ කෙලින්ම දීලා තියෙනවා තුන්වෙනි ආවර්තයේ ඔක්සයිඩ් ගැන. හරි තුන්වෙනි ආවර්තයේ ඔක්සයිඩ්. තුන්වෙනි ආවර්තයේ ඔක්සයිඩ් ගැන බලමු. තුන්වෙනි ආවර්තයේ ඉස්සලා එන මූලද්‍රව්‍ය ටික ලියාගමුකෝ. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. ආගන් ගන්නෙ නැහැ. ආගන් වල උච්ච වායුවක් හින්දා යා බන්ධන වල සහභාගී වෙන්නේ නැහැ. ඔයාලගේ විෂය නිර්දේශ වලද එහෙමයි කතා වෙන්නේ. හරි. මෙයාලගේ ඔක්සයිඩ් ටික බලමු. Na2O, MgO, Al2O3, SiO2, P2O5, SO3, Cl2O7. හරි. මේක උගන්වද්දි මම කියන දේ තමයි මේ පැත්තේ සෝඩියම් ගාවින් සෝඩියම් ඉන්න තැනින් ඇඳ ගන්න පොඩි සබන් කෑල්ලක්. සබන් කෑල්ලක්. ඇයි සබන් කෑල්ලක් ඇඳගන්නේ? සබන් කියන්නේ භාෂ්මිකයි. මේ පැත්තෙන් ඇඳගන්න පොඩි දෙහි බෑවක් වගේ. ඇයි ඒකක් ඇඳගන්නේ? දෙහි කියලා කියන්නේ ආම්ලිකයි. හරි. ඔහොම බලද්දී ඔයාලගේ විෂය නිර්දේශකව එක්කෙනෙක් ඉන්නවා උභයගුණී කියන වචනේ ගෑවෙන. උභයගුණී කියන වචනේ ගෑවුනොත් කවුද? අනිවාර්යයෙන්ම ඇලුමිනියම්. ඇලුමිනියම්ගේ ඔක්සයිඩ් Al2O3. මෙයා අනිවාර්යයෙන්ම උභයගුණී කෙනෙක්. මෙයා උභයගුණී කියන්නේ හේතුව මොකක්ද? උභයගුණී කියන්නේ දැන් මේ කට්ටිය නම් සබන් කෑල්ල තියෙන පැත්තේ කට්ටිය භාෂ්මිකයි. දෙහි කෑල්ල තියෙන පැත්තේ කට්ටිය ආම්ලිකයි. එතකොට මේ දෙකටම අතරමැද්දේ ඉන්න මෙයා ආම්ලික ගුණක් තියෙනවා භාෂ්මික ගුණක් තියෙනවා. ඒ හින්දා තමයි මෙයා උභයගුණී කියලා කියන්නේ. හරි. ඊළඟට සබන් කෑල්ලට ළඟම ඉන්න කෙනා සබන් කෑල්ලට ගොඩක් ළඟයිනේ. එහෙනම් මෙයා ඇවිල්ලා ප්‍රබල භාෂ්මික. මෙයා ටිකක් ඈතයි. එහෙනම් මෙයා දුබල භාෂ්මික. ඊට පස්සේ දැන් දෙහි කෑල්ල ගාව ඉන්නවා 4 දෙනෙක්. දෙන්න වෙන් කර ගන්නවා. එතකොට මෙතන ඉන්න දෙන්න දෙහි කෑල්ලට ළඟයි ප්‍රබල ආම්ලික. මෙතන ඉන්න දෙන්න දෙහි කෑල්ල ටිකක් දුරයි. එහෙනම් දුබල ආම්ලික. පැහැදිලිද? මේ විදිහට මේක පාඩම් කරගත්තොත් ආයෙ වර්ධින්නේ නැත. දැන් අහන්නේ මොකද්ද? ප්‍රබල ආම්ලික සංයෝගය. මෙන්න මේ පැත්තේ ඉන්න ප්‍රබල ආම්ලික සංයෝගය. Cl2O7. උත්තරය අංක 2.